මාලිමාවට ඡන්දය නොදුන්නහොත් පළාත් පාලන ආයතනවලට මුදල් ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජාතික ජනබලවේග ආණ්ඩුව පරාජයට පත්වන බව තමන් දන්නා නිසායි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී. ඔහු මේ බව සඳහන් කළේ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවදින අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් අතරතුරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අපට ඡන්දය ප්‍රකාශ කළ අය මෙන්ම ගිය මහමැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් පිරිසකුත් මෙවර අපට සිටිනවා. ඔවුන්ට දැන් මාලිමාව ටිකක් එපා වෙලා තියෙනවා. ඔවුන් සමග කතා කරනකොට සත්‍ය තත්ත්වය පහදා දෙන්න උත්සාහ කරන්න. මේ රටේ ඡන්දදායකයන් සම්ප්‍රදායික දේශපාලන පක්ෂය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ආර්ථිකය කඩාවැටීමේදී ජනතාව විසඳුමක් නොතිබූ නිසා ඔවුන් මාලිමාව දෙස බැලුවා. නමුත් මාලිමාවටත් ඒකට විසඳුමක් තිබ්බේ නැහැ. දැන් සමහරුන්ට ආණ්ඩුව එපා වෙලා තියෙනවා. ඒ නිසා දැන් ගොඩක් අය විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂේ රට වැටිච්ච වෙලේ ගොඩගත්ත නිසා එක්සත් ජාතික පක්ෂයට තමයි මේ පාර දෙන්න ඕනි කියලා. යනුවෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කරන ලදී.